අහලා ඇති රක්ෂණ ශාස්ත්‍රය ගැන. රක්ෂණ ශාස්ත්‍රයට මම සම්බන්ධ වුණේ 1997 වර්ෂයේ රක්ෂණ නියෝජිතවරයෙක් විදියට. ඉතින් ඇත්තටම රක්ෂණ නියෝජිතවරයෙක් විදියට මම සම්බන්ධ වෙලා ජීවිත රක්ෂණය පිළිබඳ අධ්‍යයනය කරන්න ගත්තාම මට දැනුණා ජීවිත රක්ෂණය කියන්නේ අපි සියලුම වගකීමක් සහිත සියලුම පුරුෂයන්ට තිබිය යුතුම කාරණයක් කියන දේ. ජීවිත රක්ෂණය හැබැයි වෙළඳපොළ තුල අලෙවි කිරීම පහසු කාර්යයක් වුණේ නැහැ. ඒ ඊටාම අපහසු කාර්යයක්. ඒකට හේතුව තමයි පුද්ගලයා ගිහිල්ලා ජීවිත රක්ෂණය පිළිබඳ පැහැදිලි කිරීමක් කරනකොට ඒගොල්ලොන්ට හිතෙනවා ජීවිත රක්ෂණයක් එච්චර අපේ ජීවිතේට අවශ්‍ය නැහැ. හේතුව අපි යම්කිසි මිලදී ගැනීමක් සිදු කරන්නේ අපි එවෙලේම ෂණිකව අපිට ඒක භුක්ති විඳින්න පුළුවන් නම් ගොඩාක් වෙලාවට අපි එහෙමයි. නමුත් අපිට පේන්නේ නැති දෙයක් පොරොන්දුවක් එහෙම නැත්නම් ගිවිසුමක් වගේ දෙයක් අපි මිලදී ගන්නකොට අපේ විකුණුම් ක්‍රියාවලිය ඊටාම අපහසුයි ඒ වගේම මිලදී ගන්නේ හිතෙන්නේ නැහැ. මම අද අදහස් කරේ මේ ජීවිතයේ සාර්ථකත්වයට මම යන ගමනේදී මා විසින් යම් පුරුදු කීපයක් ප්‍රගුණ කළා. ඒ පුරුදු කීපය ප්‍රගුණ කළ නිසාම රක්ෂණ ක්ෂේත්‍රයේ රක්ෂණ නියෝජිතවරයෙක් විදියට රැකියාව ආරම්භ කරපු මට පුළුවන් වුණා රක්ෂණ ක්ෂේත්‍රයේ බෙදාහැරීම් ප්‍රධානියෙක් විදියට රක්ෂණ ක්ෂේත්‍රයෙන් සමුගන්න අවස්ථාව වෙනකොට එන්න. ඒ විතරක් නෙමේ ඒ රක්ෂණ ක්ෂේත්‍රය තුලින් මා ලැබු අත්දැකීම් මා ලබාගත් කළමනාකාර අත්දැකීම් තුලින් අද දවසේ අද වෙන විට මා ඉතාමත් ඉහළ තත්ත්වයේ ව්‍යාපාරයක් ගොඩනගලා තියෙනවා. ඒ වගේම මා ළඟ 100කට අධික ප්‍රමාණයක් සේවය කරන කාර්ය මණ්ඩලයක් ඉන්න ආයතනයක් ගොඩනගන්න පුළුවන් වුණා. ඒ නිසා මම අද බලාපොරොත්තු වෙනවා ඔබට මා පුරුදු පුහුණු කළ මා අභියෝග ජයගත්තේ කොහොමද කියන කාරණය ඔබත් සමග බෙදා ගන්න. මම පුද්ගල පෞරුෂ සංවර්ධන උපදේශක ආචාර්ය සේනක විජේසිංහ. එසේනම් මාගේ මේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලාම මේ වීඩියෝ බලන්න මා සමග සම්බන්ධ වන්න. ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ සාර්ථකත්වය හොයාගෙන යනකොට මට තේරුණා සාර්ථක වෙන්න නම් හොඳ ඉලක්කයක් තියෙන්න ඕනේ කියලා. අපි යම් වෙලාවල් වල පාරිභෝගික මහතුරු ගාවට ගියාම ඔවුන් අපිව ප්‍රතික්ෂේප කරනවා. වැඩියෙන්ම ප්‍රතික්ෂේප වෙන රැකියාවක් තමයි රක්ෂණ වෘත්තිය කියන්නේ. මොකද හේතුව අපේ රක්ෂණ වෘත්තිය ලබා ගන්න දෙන පාරිභෝගිකයාට ඒ වෙලාවේ මේක අවශ්‍යයි කියන හැඟීම නැහැ. ඒ නිසා මම තීන්දුවක් ගත්තා කොහොමද මේ මාගේ රැකියාව විශිෂ්ට විදිහට කරන්නේ. ඒ නිසා මම මේ පිළිබඳ ඉගෙන ගන්න පුරුදු වුණා. මම පොතපත කියවන්න ගත්තා. කොහොමද මේ අලෙවිකරණයක් කරන්නේ? කොහොමද මිනිස්සුන්ට අලෙවිකරණය කියන එක මිනිස්සුන්ගේ ජීවිතයට කරන උදව්වක් බවට පත් කරගන්නේ? ඇත්තටම ජීවිත රක්ෂණයක් අලෙවි කිරීමෙන් කරන්නේ ඔවුන්ගේ ජීවිතයට අපි උදව්වක්. ඔවුන්ගේ ජීවිතය සුරක්ෂිත කිරීමයි කරන්නේ. මෙන්න මේ කියන කාරණේ මම ගැඹුරින් අධ්‍යයනය කරා. ඊට පස්සේ මට තේරුණා හොඳ sannivedana හැකියාවක් අවශ්‍ය වෙනවා. ඊටාම පැහැදිලිව තර්ක ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාවක් ලබා ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි අභියෝග වලට මුහුණ දීලා ඒවා ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන ධෛර්යය ළඟා කර ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේමයි අපිට එන ප්‍රශ්න වලට රිජෙක්ෂන් වලට මේ ප්‍රතික්ෂේප වීම වලට නිවැරදි විදියට විද්‍යාත්මකව පිළිතුරු දිය යුතුයි කියන කාරණේ. ඉතින් ඇත්තටම මට පුළුවන් වුණා මේ කාරණා කළමනාකරණය කිරීම තුළින් අවුරුදු 2ක් වගේ කාලයක් තුල මම සේවය කරපු සමාගමේ මම සේවය කරපු ප්‍රදේශයේ පළවෙනි මිලියන් ඩොලර් රවුන්ඩ් ටේබල් මෙම්බර් විදියට සුසුකම් ලබන්න 1997 වර්ෂයේදී. ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා ඒ සමාගමේම කළමනාකාරවරයෙක් විදියට උසස් වීමක් ලබන්න. ඒ වගේම කළමනාකරණ ශාස්ත්‍රයේ එතනින් එහාට මට පුළුවන් වුණා එක තලයන් වල තනතුරු හොබවන්න. මේ සෑම තලයකදීම මම මගේ ජීවිතයට එකතු කරගත්ත දේ තමයි කොහොමද අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් ඇති කරගන්නේ. ඒ වගේම කොහොමද නෙට්වර්කින් සමූහයක් එක්ක අපි කොහොමද කටයුතු කරන්නේ. කොහොමද අලුත් වෙළඳපොළ තුල අපි කොහොමද හැසිරෙන්න ඕනේ. ඒ වගේම අපේ ජීවිතේ සාර්ථක වෙන්න නම් අපිට දැනුම ලබා ගන්න අවශ්‍යයි. අපි මොන වගේ දේවල්ද අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න ඕනේ. ඉතින් මේ කාරණා කීපය එකතු කරගත්තාට පස්සේ ජීවිතේ මට පුළුවන් වුණා ඉතාමත් කෙටි කාලයක් තුල සාර්ථක කළමනාකාරයෙක් විදියට ඒ අවශ්‍ය කරන සියලුම නිර්ණායකයන් සපුරලා හොඳම කළමනාකාරවරයා විදියට අවුරුදු 3ක් පිටම සම්මාන ලබා ගන්න. මේ දේවල් කරගෙන යන අතරතුර මට හිතුණා යම්කිසි තැනක මේ ජීවිතේ මම හොයන අරමුණද මට මේ මගේ සිහින එක්ක සමානව යනවද මීට වඩා එහා විභව ශක්තියත් සමගද මම මේ ලෝකෙට ඇවිල්ලා තියෙන කියන කාරණේ. මම හිතනවා ඔබත් නිරන්තරයෙන් හිතිය යුතුයි. ඔබ අද ඉන්න තත්ත්වය පිළිබඳ ඔබට සෑහීමකටපත් වෙන්න බැරි නම් වහාම ඔබ තීන්දුවක් ගත යුතුයි. ඔබගේ මනස තුල තියෙන සිහින පෞරුෂය ඔබ
හොයාගන්න. ඉතින් මමත් යම්කිසි වෙලාවක තීරණය කරා මගේ ජීවිතයේ හැකියාව මීට වඩා වැඩි, මගේ ජීවිතයේ හැකියාව මම සොයාගෙන යා යුතුයි කියන කාරණේ. ඒ නිසා මම එක් පරිශ්‍රණ කරා, එක් අධ්‍යාපන කටයුතු වල නියැලෙන්න වුණා. ගොඩාක් කැපකිරීම සිද්ධ කරන්න වුණා. නමුත් අවසානයේ මට පුළුවන් වුණා මගේ ආයතනයක් නිර්මාණය කරන්න. ඒ ආයතනය තුලින් විශාල පිරිසකට රැකියාව අවස්ථා ලබා දෙන්න, ඒ වගේම විශාල දේශන වලට සම්බන්ධ වෙන්න, විශාල කණ්ඩායමක් දැනුවත් කරන්න, ඒ වගේම සමාජයට යම්කිසි පණිවිඩයක් ලබා දෙන පුද්ගලෙක් වෙන්න. ඒ නිසා මම හිතනවා ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයේ කතාව ඔබ ලියන්න අද උත්සාහ කරන්න. ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයේ ඔබ ලබලා තියෙන ප්‍රමාණය පිළිබඳව ඔබට සන්තෝෂ වෙන්න බැරි නම් වහාම වෙනස් කරන්න. අද තමයි දවස, අද තීන්දුවක් ගන්න. මෙතනින් එහාට ඔබ ජීවිතේ සාර්ථකම කතාව ලියනවා කියන කාර්යය. මේ සාර්ථකත්වයේ යන ගමනේ ඊටාම වැදගත් තමයි තමන්ගේ මයින්ඩ් සෙට් එක. මේ මයින්ඩ් සෙට් එක තමන් කොහොමද මනස ක්‍රියාත්මක කරන්නේ, කොහොමද තමන් ආකල්ප නිවැරදිව හසුරුවන්නේ, කොහොමද ඔබගේ හැකියාවන් උද්දීපනය කරගන්නේ, මේ කියන කාරණා තමයි ඔබ පුරුදු පියුණු විය යුත්තේ. ඒ වගේම ඔබට අවශ්‍ය වෙනවා වේලාවට වැඩ කිරීම, අදිෂ්ඨානය, ඔබ ඕනම අභියෝගයක නොසලී සිටීමේ ගුණය, ඒ වගේ දේවල් ඔබට වැඩි දියුණු කරගන්න වෙයි. එසේනම් ඔබට යම් ගැටලුවක් තිබේ නම් කමෙන්ට් සීරුවේ සඳහන් කරන්න. අපිට හැකියාවෙන් අපි ඔබට පිළිතුරු ලබා දෙන්නම්. එසේනම් මෙවැනි වැදගත් වීඩියෝ එකකින් නැවත ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ස්තුතියි.